සුබදසක් ඔයාලා හැමෝටම ටෙක්කා රුටි channel වල සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අදත් අලුත් වීඩියෝවක් තමයි මම ඔයාලට අරන් ආවේ. ඉතින් මම අද වීඩියෝෙන් කතා කරන්නේ 2028 ගැලපෙන විදිහට Facebook page එකක් ඔයාලගේ ෆෝන් එකෙන්ම හරියටම හදාගන්න කොහොමද කියලා තමයි මම අද වීඩියෝෙන් කතා කරන්නේ. ඉතින් මම මේ වගේ වීඩියෝස් ගොඩක් ඉස්සරහට අරන් එන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් මගේ channel එක තාමත් ඔයාලා subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන් subscribe කරලා bell icon එක ඕල් දාන්න. එතකොට මම වීඩියෝස් දාපු ගාම ඔයාලා ගාටම ගෙන්න ගන්න පුළුවන්. ඉතින් මගේ මේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් අනිවාර්යයෙන් like එකක් comment එකක් දාන්නත් ඕන අමතක කරන්න එපා. හරි ඉතින් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට යන්න. හරි ඉස්සෙල්ලාම දැන් අපි මේ වීඩියෝ කරගන්න කලින් අපේ ෆෝන් එකේ Facebook application එකේ අප්ඩේට් දීලා දිනවද කියලා බලා ගන්න ඕන. ඉතින් මම මේ විදිහට මගේ ෆෝන් එකේ Play Store application එක open කරගන්නවා. හරි ඊට පස්සේ මේ විදිහට ඔයාලා මෙතන search bar එකේ search කරගන්න ඕන Facebook කියලා. ඉතින් මම මේ විදිහට search කරගන්නවා. හරි ඊට පස්සේ ඔයාලා මෙතන බලා ගන්න පුළුවන් දැන් මගේ මෙතන දෙවෙනියට Facebook application එක තියෙනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් දැන් මේ app එක ඉස්සරහින් open කියලා තමයි තියෙන්නේ. ඉතින් ඔයාලගෙත් මේ විදිහට Facebook application එක ඉස්සරහින් open කියලා තියෙනවා නම් මෙහෙම ඔයාලට කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාගේ ෆෝන් එකෙත් Facebook application එකේ update දීලා තියෙන්නේ. ඉතින් ඔයාලා මේ විදිහට මෙතන open නැතුව update කියලා වැටලා තිබ්බොත් එහෙම ඔයාලා මෙතන අප්ඩේට් එක දීලා තමයි ඔයාලා මේ වැඩේ කරන්න පටන් ගන්න ඕන. ඉතින් මම දැන් මේ විදිහට මගේ ෆෝන් එකේ අප්ඩේට් නැති හින්දා මම මෙතනින් මේ ඕපන් කියන එක ක්ලික් කරගන්නවා. ඉතින් ඔයාලා මෙතන අප්ඩේට් එකක් තිබ්බොත් අප්ඩේට් එක දීලා මෙතනින් ඕපන් කරගන්න. හරි ඉතින් මම දැන් මේ විදිහට ඕපන් කරගන්නවා මේක. හරි ඊට පස්සේ ඔයාලා මෙතන බලා ගන්න පුළුවන් දැන් මම මේ විදිහට මගේ Facebook application එකට තමයි මේ විදිහට ආවේ. ඉතින් දැන් ඔයාලා මෙතන බලා ගන්න පුළුවන් මෙතන මේ දකුණු පැත්තේ අයිනෙම තියෙනවා ඉරි කැලි තුනක්. ඉතින් මම දැන් මේ විදිහට අන්න ඒක ක්ලික් කරගන්නවා. හරි ඊට පස්සේ ඔයාලා මෙතන බලා ගන්න පුළුවන් දැන් මෙතන මේ දෙවෙනියට තියෙනවා මෙතන මේ අපේ ප්‍රොෆයිල් එකට පල්ලෙහෙන් තියෙනවා create Facebook page කියලා ප්‍රස් ලකුණක්. ඉතින් ඔයාලට එතන සිලෙක්ට් කරලත් මේ විදිහට හදා ගන්න පුළුවන්. ඉතින් මම දැන් මෙතන මේ ඔයාලා නිකන් බලා ගන්න පුළුවන් මෙතන මේ අපිට මේ තියෙනවා pages කියලා නිකන් කොඩියක් වගේ. අන්න ඒක මම ක්ලික් කරගන්නවා මෙතන මේ කොඩියක් වගේ තියෙනවා pages කියලා අන්න ඒක මම ක්ලික් කරගන්නවා. හරි ඊට පස්සේ ඔන්න මෙතන බලා ගන්න පුළුවන් මෙතන මේ අපිට suggest page වල මෙතනින් පෙන්නනවා. ඉතින් ඔයාලා ඒව මුකුත් කරන්න යන්න එපා. මෙතන මේ අයිනෙම තියෙනවා වම් පැත්තේ අයිනෙම create කියලා. ඔයාලට පේනවද දන්නේ නැහැ. මෙන්න මෙතන තියෙනවා create කියලා. මෙන්න මෙතන තියෙනවා create කියලා. මම අන්න ඒක ක්ලික් කරගන්නවා මේ විදිහට. ඊට පස්සේ දැන් ඔයාලා මෙතන බලා ගන්නකොට මෙන්න මෙතන ඔයාලගේ page එකට නම තමයි දැන් ඔයාලා මෙතන දාන්න ඕන. ඉතින් ඔයාලා මෙතන මේ නම ගොඩක් හොඳට පැහැදිලිව ඉගෙන ඔයාලා මේ page එකට දාන නම තමයි ගොඩක් ඔයාලට වැදගත් වෙන්නේ. ඉතින් ඔයාලා ඒක හරියට දාන්න කියලා මම මෙතන කියන්නේ. ඉතින් මම දැන් මේ විදිහට මෙතන type කරගන්නවා මගේ page එකේ නම. ඉතින් මම මේ විදිහට මගේ channel name එක මෙතන type කරගන්නවා. ඉතින් ඔයාලත් මෙතෙන් හරියටම ඔයාලා page එකේ නම type කරගන්න. හරි ඊට පස්සේ ඔයාලා මෙතන මේ page එකේ නම හරියටම type කරලා මෙන්න මෙතන මේ next කියලා නිල් පාට බටන් එකක් තියෙනවා. අන්න ඒක ඔයාලා click කරගන්න ඕන. ඉතින් මම මේ විදිහට click කරගන්නවා. හරි ඊට පස්සේ ඔයාලා මෙතන බලා ගන්න පුළුවන් මෙන්න මෙතන දැන් මේ විදිහට ආවට පස්සේ මෙතන අපිට කැටගරි එකක් තෝරන්න තියෙනවා. ඉතින් ඔයාලා මෙතන මේ කැමැති හතරක් තියෙනවා. ඒ හතරෙන් එකක් ඕන නම් දාන්නත් පුළුවන්. ඉතින් මම මේ විදිහට මගේ page එකට ගැලපෙන විදිහට ගොඩක් කට්ටිය pages වලට දාන්නේ digital creator කියන කැටගරි එක. ඉතින් මම මේ විදිහට අන්න ඒක දානවා. මේ විදිහට මෙතනින් search කරගන්න විතරයි තියෙන්නේ. ඔයාලට මේ විදිහට digital creator කියලා ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන මේ දෙවෙනි පළවෙනිටම තියෙනවා digital creator කියලා. ඉතින් මම අන්න ඒක ක්ලික් කරගන්නවා මේ විදිහට. හරි ඊට පස්සේ මම මේ විදිහට අන්න ඒක ක්ලික් කරගෙන මෙන්න මෙතන මේ create කියන එක ක්ලික් කරගන්නවා. ඉතින් ඔයාලත් මේ විදිහට කරගන්න. මෙතන මේ create කියන එක ක්ලික් කරගන්න. ඉතින් ඔයාලා මෙතන මේ කැමති හතරෙන් එකක් දාන්න පුළුවන්. ඉතින් මම මේ විදිහට pages වලට කියන ගොඩක් කට්ටිය use කරන මෙන්න මේක. ඉතින් මම මේ විදිහට මේක දා ගන්නවා. මෙන්න මෙතන create කියන එක ක්ලික් කරගන්නවා. හරි ඊට පස්සේ ඔයාලා මෙතෙන්ට ආවට පස්සේ මෙතන බලා ගන්න පුළුවන් මෙන්න මෙතන bio එකක් තියෙනවා. ඔයාලා page එකට ගැලපෙන විදිහට bio එකක් දාන්න තියෙනවා. ඉතින් ඔයාලට මේක කැමති නම් ඔයාලට මේක ලේසියෙන්ම කරගන්න පුළුවන්. ඔයාලට ChatGPT එකට ගිහලා කියලා ඔයාලට මේක හදා ගන්න පුළුවන්. ඒ සීම bio එකක් මේව හදලා දෙන්න කිව්වම එයා ඉතින් අපිට එතන මෙයාට ගැලපෙන විදිහට ඔයාලට කැමති bio එකක් ඉතින් හදා ගන්න මෙතෙන්ට එතනින් copy කරගෙන මෙතෙන්ට ඔයාලා paste කරගන්න පුළුවන්. ඉතින් තව ඒක ඉතින් මම දැන් වෙනම දාන්න යන්න ඔයාලට පෙන්නන්න මම කියනවා විතරයි. ඔයාලා මේ විදිහට කරන්න. ඉතින් දැන් මෙතන තව තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතන මේ contact කියලා එකක් තියෙනවා. ඉතින් මෙතන මේ website කියලා තව තියෙනවා, email තියෙනවා, phone number. ඉතින් ඔයාලට මෙතන කැමති නම් website එකට ඉතින් ඔයාගේ මෙතන page එකට ගැලපෙන website එකක් තියෙනවා. ඔයාලට මේක මෙතනින් add කරන්න පුළුවන්. තව ඒ වගේම ඔයාගේ මෙතන email එකක් add කරගන්න. ඒ කියන්නේ ඔයාගේ page එකට ගැලපෙන විදිහට email එකක් ඕනයි කියලා හිතෙනවා. ඔයාලා මෙතන email එකකුත් add කරගන්න පුළුවන්. මේවා අනිවාර්යයෙන් නෑ. ඔයාට කියන්නේ ඔයාගේ page එකට ඕනේ කියලා හිතෙනවා. ඔයාට මේවා කරගන්න පුළුවන්. ඉතින් තව ඒ වගේම ඔයාට contact කරගන්න ඔයාගේ මෙතන phone number එකක් ඕන නම් මෙතන add කරන්න පුළුවන්. ඉතින් ඒක add කරන්න ඔයාගේ කැමැත්ත අනුව තමයි ඒවා කරගන්න පුළුවන්. හරි ඊට පස්සේ මෙතන බලා ගන්න පුළුවන් මෙන්න මෙතන location කියලා තියෙනවා. ඉතින් මෙතන address එක ඔයාලට දාන්න පුළුවන් ඔයාගේ
පේජ් එකට හරියන්න විදිහට ඇඩ්‍රස් එක මෙතන දාලා තාම මෙතන මේ සිටි ටවුන් කියලා තියෙනවා. ඔයාලට මෙතන ඔයාගේ සිටි එක මෙතනින් මේ තෝරන්න එනවා. ඉතින් ඔයාලට ඒ විදිහට ඒක සිලෙක්ට් කරගන්න පුළුවන් මෙන්න මෙතනින්. ඉතින් ඔයාලට මෙතන සර්ච් කරගන්න පුළුවන්. නැත්නම් මෙතනින් පල්ලෙහෙන් බලා ගන්න පුළුවන්. ඒ සමහරවිට මගේ තව ලෝඩ් වෙනවා මේක. හරි ඊට පස්සේ ඔයාලා මෙතන බලා ගන්න පුළුවන්. මෙතන මේ zip code කියලා එකක් තියෙනවා. ඉතින් ඔයාලට ඒක කරන්න තියෙන්නේ මෙතන zip code එක ඔයාලා මෙතන මම මෙතනින් බෑක් කරලා ඔයාලට zip code එක හොයන්න හැටි කියලා දෙන්න. Chrome browser එක open කරගන්න මේ විදිහට. ඊට පස්සේ ඔයාලා මෙතන search කරගන්න දැන් ඔයාගේ town එක තියෙනවනම් ඔයාලා town එකට ගැලපෙන zip code හොයන්න මෙතන search කරගන්න. ඔයා අපි හිතමු දැන් මම අනුරාධපුර town එකට ගැලපෙන zip code එක තමයි මෙතන හොයන්න යන්නේ. ඉතින් මම මේ විදිහට අනුරාධපුර කියලා search කරගන්නවා zip code කියලා. ඉතින් මේ විදිහට ඔයාලා ගහන්න ඉදලා තියෙන zip code එක මෙන්න මෙතනින් එනවා. මම මෙතනින් මේ විදිහට search කරගන්නවා. ඉතින් ඔයාලා මෙතනින් බලා ගන්න පුළුවන් අනුරාධපුර zip code කියලා ගහුවාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙතන මේ 50000 තමයි ආවේ. ඉතින් මම දැන් මේක මේ විදිහට 50000 කියන එක මෙන්න මෙතනින් ටයිප් කරගන්නවා මෙතන zip code කියන දැනින්. හරි ඊට පස්සේ ඔයාලා මේ විදිහට මේ ටික මෙහෙම ටයිප් කරගත්තට පස්සේ ඔයාලා මෙතන අහලා තියෙනවා ඔයාලා මේ page එකේ කියන්නේ හදන්නේ කියන්නේ මෙතන තියෙන hours ගාන. ඉතින් ඔයාලට ඒක කැමති ගානක් දෙන්න පුළුවන්. always open කියන පැය 24 මැරලා තියෙනවා. දැන් මෙතන stand hours කියලා තියෙනවා. මම දාලා තියෙනවා no hours available කියලා. ඉතින් මම ඒකේ විදිහට ටික් එක දෙන්න තියලා මම මෙතන මේ next කියන එක ක්ලික් කරගන්නවා මේ විදිහට. හරි ඊට පස්සේ ඔයාලා මෙතන බලා ගන්න පුළුවන් දැන් අපි මේ විදිහේ page එක හදා ගන්න ඕනේ විස්තර ටික මේ විදිහට සරලව පිළිගුවට පස්සේ ඔයාලා මෙතන බලා ගන්න පුළුවන් ඔයාගේ page එකට ගැලපෙන ප්‍රොෆයිල් ෆොටෝ එකක් සහ තව මෙතනින් බැනර් එකක් ඔය එකක් හදා ගන්නත් ඕනේ. ඉතින් මම දැන් මේ විදිහට මගේ channel එකේ බැනර් එකයි ප්‍රොෆයිල් ෆොටෝ එක මෙතෙන් ඇඩ් කරගන්නවා. හරි ඉතින් දැන් මම මෙතන මේ ප්‍රොෆයිල් එක ඇඩ් කරගන්න මෙන්න මෙතන නිකන් මේ කැමරාව කොයි තියෙන අනිත් ක්ලික් කරගන්නවා. ඊට කෙලින්ම ඔයාලා ගැලරි තමයි මේ විදිහට ඕපන් වෙන්නේ. ඉතින් ඔයාලා මෙතනින් ඔයාලා ෆොටෝ එක ඇඩ් කරගන්න පුළුවන් මේ විදිහට. ඔන්න බලා ගන්න පුළුවන්. දැන් මගේ channel එකේ logo එක මේ විදිහට වැටලා තියෙනවා මෙතෙන්ට. ඉතින් ඔයාලා මේ විදිහට logo එකක් හදා ගන්න ඔයාලගේ channel එකට ගැලපෙන විදිහට. ඉතින් ඔයාලා මෙතන බලා ගන්න පුළුවන් දැන් මෙතෙන්ද ඔයාලා කැමති බැනර් එකක් දාන්න පුළුවන්. ඉතින් මම දැන් මේ විදිහට බැනර් එකක් දාන්න යනවා. මොකද මම හදපු බැනර් එකක් නැහැ. දැන් මේකට ගැලපෙන විදිහට දාන්න. ඉතින් ඔයාලා මේ විදිහට බැනර් එකක් හදලා මෙතන මේ ෆොටෝ මාක් එක ක්ලික් කරලා ඒක ගැලරි ඕපන් වුණාට පස්සේ මෙතන බැනර් එක ඇඩ් කරගන්න. එහෙම ඇඩ් කරලා ඔයාලා මෙතන මේ next කියන එක ක්ලික් කරගන්න ඕනේ. ඉතින් මම මේ විදිහට next කියන එක ක්ලික් කරගන්නවා. හරි ඊට පස්සේ ඔයාලා මෙතන බලා ගන්න පුළුවන් දැන් ඔයාලා මෙතනින් ඕන friends-ලාට ඔයාගේ invite කරන්නත් පුළුවන්. ඉතින් මම ඒක ඒ කියන්නේ ඔයාගේ page එකේ ඉන්න කට්ටිය යාළුවන්ට invite කරගන්නත් පුළුවන්. ඉතින් ඔයාලා මෙතන වෙන මොකුත් කරන්න දෙයක් නැහැ. ඔයාලා මෙතන මේ next කියන එක ක්ලික් කරගන්න ඕනේ ඉස්සරහට. ඔයාලා ඊට පස්සේ මෙතෙන්ට ආවට පස්සේ මෙතන බලා ගන්න පුළුවන් මෙතන මේ දෙකක් allow දාලා තියෙනවා ටික්. ඉතින් ඔයාලා මේ ටික් දෙක ඒ විදිහටම allow කරලා තියාගන්න. මොකද ඒක එහෙම තියෙන එක හොඳයි. හරි ඊට පස්සේ මම දැන් මෙතන මේ පල්ලෙහා තියෙන done කියන එක ක්ලික් කරගන්නවා. හරි ඉතින් දැන් ඔන්න ඔයාලට බලා ගන්න පුළුවන් දැන් මගේ page එක මේ විදිහට හැදිලා ඉවරයි. ඉතින් ඔයාලට දැන් වෙන මොකුත් කරන්න දෙයක් නැහැ. දැන් ඔයාලා මේකේ මෙතන ඉඳලා ඔයාලට දැන් ඉස්සරහට මේකේ post වගේ දේවල් දාලා reels වගේ දේවල් දාලා ඔයාලට දැන් මේකේ followers වල ප්‍රමාණය වැඩි කරගෙන ඔයාලට මේකෙන් සල්ලි හොයන්න තමයි දැන් ඉස්සරහට තියෙන්නේ. ඉතින් මම ඔන්න ඔයාලට හරියටම Facebook page එකක් හදන්න හැටි කියලා දුන්නා. ඉතින් දැන් ඔයාලට මෙතන බලා ගන්න පුළුවන්. දැන් අපේ dashboard එක මෙන්න මේ විදිහට තමයි පෙන්වන්නේ. ඉතින් මම දැන් මෙතන ඉස්සලා මගේ අර දාන්න තියෙන විස්තර මම මොකුත් ඇඩ් කරේ නැහැ. ඉතින් ඔයාලා මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන් දැන් ඔයාලා මෙතන cover photo එකක් ඇඩ් කරගන්න පුළුවන් තව. ඉතින් දැන් ඔයාලා මෙතනින් බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට switch කරලා තමයි ඔයාට ඔයාගේ account එකට යන්න පුළුවන් වෙන්නේ. ඉතින් දැන් ඔයාලට බලා ගන්න පුළුවන් දැන් මෙතන මම හදපු page එක මේ විදිහට තියෙනවා. ඉතින් ඔයාලා මෙතන ඔයාගේ profile එකත් බලා ගන්න පුළුවන්. අන්න ඒක ඔයාලා select කරලා මෙතනින් යන්න පුළුවන්. හරි ඉතින් මම හිතන අද වීඩියෝෙන් කතා කරපු දේවල් වලට පැහැදිලි ඇති කියලා. ඉතින් ඔයාලට වෙන ප්‍රශ්නයක් තියෙනවා ඕන නම් මට message එකක් දාලා මෙතනින් අහන්න පුළුවන් මේ page එක සම්බන්ධව හදන විදිය පිළිබඳව. ඉතින් දැන් මෙතන මේ professional dashboard කියලා තියෙනවා. දැන් dashboard එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන followers ප්‍රමාණය ඒ හැමදේම ඔයාලට මේකෙන් බලා ගන්න පුළුවන්. හරි ඉතින් මම හිතනවා ඕන මම අද කතා කරපු දේවල් වලට පැහැදිලි ඇති කියලා. ඉතින් මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා ඔයාලට message එකක් දාලා මම අහන්න පුළුවන්. ඉතින් මම මේ වගේ වීඩියෝස් තව ඉස්සරහට ගොඩක් අරන් එන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් මගේ channel එක තාමත් ඔයාලා subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන් subscribe කරලා bell icon එක ඔල් දාන්න. එතකොට මම වීඩියෝස් දාපු ගාම ඔයාලා ගාටම ගෙන්න ගන්න පුළුවන්. හරි ඉතින් අපි තවත් දවසක අලුත් වීඩියෝ එකකින් ආයෙත් හමු වෙමු. ඔයාලට සුබ දවසක්.